ගොඩාක් දේවල් කියන්න ඕනේ. ඒ මොනවා වුණත් මට එක දෙයයි මට කියවෙන්නේ. මට හැමදාම ආදරේ ලැබුණා. ඒක මං නවත්තන්නේ නැහැ. මං කොහොම හරි ඒ ආදරේ රැක ගන්නවා. පුරා දශක 6කට අධික කාලයක් සිංහල සිනමාව පෝෂණය කළ සිංහල සිනමාවේ නිලි රැජිනිය ලෙස විරුදාවලියලත් මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය මීට දින දෙකකට පෙර සදහටම අප අතරින් වෙන්ව ගියා. 1947 අප්‍රේල් මාස 30 වනදා කැලණි ප්‍රදේශයේ වන්නිආරච්චිගේ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය මිය යන විට වසර 78ක කාලයක් ආයු වළඳා තිබුණා. 1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා සිය රංගන ජීවිතය ආරම්භ කළ ඇය 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළාය. ඇය රංගපෑමෙන් දායක වූ සිංහල චිත්‍රපට අතර බඹරු ඇවිත්, නිදානය, ආරාධනා, වැකන්ද වලව්ව වැනි චිත්‍රපට ඇයගේ රංගන හැකියාවන් මහත්සේ පිළිඹු කළා. 1973 වසරේදී ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගන්නා මාල්නී ෆොන්සේකා මහත්මිය හොඳම නිලිය ඇතුළුව ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, OCIC සම්මාන, සුමති සම්මාන වැනි සම්මාන රැසකින් පිදුම් ලැබුවාය. මා සිත ඔබ වෙත
මම හරි කැමති මේ වැඩසටහනට දීලා තියෙන නම රැජිනියේ අපේ විජිතේ අපේ සිනමා ලෝකේ අපි මේ ඔක්කොම එකතු වෙලා සුහදව ආදරයෙන් අපි බලාගෙන ඉන්නේ අපි රැජිනිය දිහා. මගේ මතය අනුව නම් අපේ සිනමාවේ ගෞරවනීයත්වයට පත් කළ ඉතාමත්ම උසස් රංගවේදිනියන් අපේ සිනමාව තුළ ඉන්නවා. මෙතන මා ඉදිරියේ ඉන්නවා අනෝජා, සුයිනීතා, ඒ වගේම ස්වර්ණා, ඒ වගේම වීණා, ශ්‍රියානි, මේ ශ්‍රේෂ්ඨ නිලියන් අපේ ජනතාවගේ හිත් තුළ ආදරය දිනාගෙන හැමදාම සිනමාව ගරුත්වයට පත් කරන්න අපමණ සේවයක් කරපු අය. ඒ අතරින් නමුත් මාලිනිය කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා. රැජිනියක් කියලා ඉවර වෙලා හැම කෙනෙක්ගේම මුවෙන් නිතැතින්ම පිට වෙන විදිහේ භූමිකාවක් අය මේ සිනමාව තුල කළා. අවුරුදු 60ක් ඉක්මවන අවුරුදු 60ක් ඉක්මවන ඇගේ සිනමා ජීවිතය තුළ ඈ පුංචි බබෙක් වගේ සිනමාවට පිවිසුණු දා ඉඳලා අද මේ මහා රාජිනිය වෙනකන් ඒ දශක 6ම ඈ තමාගේ වසඟයට නතු කරගෙන හිටියා. අපේ සිනමාවේ ස්වර්ණමය යුගය 70 80 දශකයන් ඇත්තටම ඒ කාලය තුල අගරජනීය වෙලා අපේ රටේ සිනමා ලෝලයින් සිනමාව කරා ඇදගන්න කාන්දම බවට පත් උනේ ඇයයි. ඇය හැමෝගෙම හිත් තුළ ප්‍රේමවන්තියක් වුණා. විජය කුමාරතුංග මාල්නියට පෙම් කරනකොට ඒ විජයගේ ඇතුළෙන් අපේ ප්‍රේක්ෂකයා මාල්නියට ප්‍රේම කළා. ගාමිණී ෆොන්සේක මහත්මයා මාලිනිය වෙනුවෙන් සටන් වැදී වීරයා වෙනකොට ඒ වීරත්වය අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත් තුළ මාලිනිය වෙනුවෙන් ඒ විදිහටම පැන නැගුණා. අනේ වගේ අද්විතීය භූමිකාවක් කරමින් මේ දීර්ඝ කාලය පැමිණියේ ඇගේ ඒ ප්‍රතිභාව අසම සම දෙයක්. එය අපි දකිනවා අපේ සිනමාව තුළ මේ කාලය තුළ ඒ හා සමානව ඒ ජනතා ජනප්‍රසාදය පමණක් නෙවෙයි ගෞරවය හිමි කරගෙන මේ දීර්ඝ ගමන එන්න වාසනාව ලැබුවේ මාල්නී. ඇත්තටම අපි කල්පනා කරනකොට මාලිනිය මේ ප්‍රතිභාව මේ විදිහේ අසම සම දක්ෂතාවයක් අසම සම ජනතා ප්‍රසාදයක් දිනාගත්තේ කොහොමද කියලා අපිට පැහැදිලිව පේනවා. රංගනය යනු කායිකව පමණක් නෙවෙයි, තමන්ගේ සිත, තමන්ගේ චෛතසිකය ඒ චරිත තුළට කාවත් දණ්ඩ රංග ශිල්පියෙකුගේ තියෙන හැකියාව තමයි ඒ තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කළ යුතු පරිත්‍යාගය, ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම, ඒ එක රැයෙන් ජනප්‍රියත්වයට පත්වීම නෙමෙයි රංගන ශිල්පියෙකු වශයෙන්. ඒකට උදාහරණ අපි ඉදිරිපිට තියෙනවා. ඒ කැපවීම කරන්න ඇයට පුදුම ප්‍රතිභාවක් තිබුණා.
ඉතින් පුරා දශක 6කට අධික කාලයක් සිංහල සිනමාව පෝෂණය කළ මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා සිංහල සිනමාවේ නිලි රැජිනියනි ඔබට සුබ ගමන්.